වගේම අදත් අලුත් ලොග් එකක් කරන්න තමයි මේ සූදානම. ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම සුන්දරම තැනක් තෝරගත්තා. ඇත්තට මේක හොටල් එකක්, තරුපන්තියේ හොටල් එකක්. හොටල් එක පිහිටලා තියෙන තිස්සමාරාමේ. හොටල් එකේ නම කිව්වොත් හොටල් එක ඇවිල්ලා චාර්යා රිසෝට් ඇන්ඩ් ස්පා. ලස්සන ලොකේෂන් එක තියෙන්නේ. ඒ වගේම අද පොඩි ස්පෙෂල් ඩේ එකක් අපිට. අපි මේ ස්පෙෂල් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න සියලුම දේ මේ හොටල් එකේ සූදානම් කරලා තියෙන්නේ. ඒක නිසා වැඩි විස්තර බලා ගන්න channel එකත් එක්ක රැඳී ඉන්න. එහෙනම් අපි හොටල් එකට ගිහිල්ලා වැඩි විස්තර බලමු. අපි රූම් එකට ආවා. ලස්සන රූම් එකක් තමයි අද අපිට තියෙන්නේ. හරිම ලස්සනයි. මොන දැන් කට්ටිය සැපසේ වාඩිලා ඉන්න රූම් එක ඇතුළට වෙලා.
බඩගිනි හමුදාම වෙන පිටිපස්සේ මේ වෙලාවේ හරිම බඩගිනි. දැන් නම් ඉතින් කෑමක් තමයි තියෙන්නේ. වෙලාව එකමාරු විතරදී ලන්ච් එක ගන්න යන්නේ. පොඩ්ඩක් ඇවිදගෙන පයින් යන්න ඕන ලන්ච් එක ගන්න. එහෙනම් රෙස්ටෝරන්ට් එක පැත්තට ගිහලා බලමු ලන්ච් එකට මොනවද කියලා තියෙන්නේ. ලන්ච් එක ගත්තා. දැන් ඉතින් කෑම කාලා බඩ පිරෙන්න කෑම කෑවා. හරිම රසයි කෑම. මේ පොඩ ඉතින් කෑවා. මේ දැන් ඉතින් ආයි රූම් එක බලා යනක මං ඉන්නේ. ඊළඟට තියෙන්නේ ස්විමින් pool එකට. ඊළඟට pool time එක අපේ. ඉතින් දැන් ගිහපු ගමන් pool එකට එන්න. තව විනාඩි 10ක් 20ක් විතර රූම් එක පොඩ්ඩක් විවේකයක් අරගෙන ආයි අපි එහෙනම් ස්විමින් pool එකේදී සෙට් වෙමු. ඉතින් දැන් ස්විමින් pool time එකයි. සුපුරුදු පරිදි ස්විමින් pool එකට ආවා. දැන් නාගන්න තමයි තියෙන්නේ. ඔන්න කට්ටිය දැන් බහැලා ඉන්නේ ස්විමින් pool එකේ. පොඩ්ඩක් සීතලයි අද නම්. දිනා සීතලයිනේ. අද නම් පොඩ්ඩක් සීතලයි. ක්ලයිමේට් එක පොඩ්ඩක් චේන්ජ් වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි ස්විමින් pool එක. ඔන්න ඔක තමයි pool එකේ තත්ත්වය.
හෙලෝ ස්විමින් ටයිම් එක ඉවරයි. හොඳට එන්ජොයි කරා. ඇති වෙන්න නාගත්තා. හොඳට සෙල්ලම් කරා. ස්විමින් පූල් එකේ පැය දෙකක් විතර. ඉතින් දැන් ආයෙ රූම් එකට ආවා. ඒ වගේම අද පොඩි විශේෂ දෙයක් තියෙනවා සමරන්න. ඒකට දැන් රෙඩි වෙන්න ඕන. ඉතින් එහෙනම් පොෂ් එකක් දාගෙන ටෙස්ට් වෙලා ඉන්න. ඔන්න ඉතින් විවේක සුවයෙන් ඇඳට වෙලා ඉන්නවා. තව ටිකෙන් ඩිනර් එක ගන්නත් යන්න ඕන. ඩිනර් එක රෙඩි කියලා අපිට කිව්වා. දැන් වෙලාව 7:40 විතර ඇති. ඉතින් 8:10 වගේ වෙනකොට ඩිනර් එක ගන්න තමයි මේ රෙඩි වෙන්නේ. බලමු ඉතින් ඩිනර් එකට මොනවද කන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි ඩිනර් එක වෙලාවදී එතෙන්දි සෙට් වෙමු. ඩිනර් එකක් ගත්තා. කෑම නම් ඉතින් අර වගේම තමයි දවල් වගේම තමයි හරිම රසයි. හොඳට කෑම කෑවා. දැන් ඉතින් අපිට ඉතාමත් සුවිශේෂී මොහොතක් මේ. දැන් ඒක සෙලිබ්‍රේට් කරන්න තමයි සූදානම. එහෙනම් දැන් සියලු කටයුතු සූදානම්. අපි එන එක දැන් සෙලිබ්‍රේට් කරමු. Hello friends. ඔන්න අර සුවිශේෂී මොහොත දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒකට සියලු කටයුතු සූදානම් කරගෙන ඉන්නේ. අද අපි මේ හොටල් එකට ආවේ ඇත්තටම අද අපේ අම්මගේ 71 වෙනි බර්ත්ඩේ එක සමරන්න තමයි. ඉතින් අවුරුදු 71ක් වෙනවා අම්මට. මම හිතන්නේ මේ ලෝකේ ඉන්න සුන්දරම අම්මා තමයි මේ. ඉතින් එයා වෙනුවට අද මේ සියලු දෙම අපි මේ සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් අම්මට ඉතින් විශ් කරන්න ඕන. එක දෙයක් කියන්න තියෙන්නේ. සියත් ආයු ලැබ අපෙත් ආයුගෙන අපිටත් වඩා කල් ඔබ ජීවත් වේවා කියලා අපි එනම් කේක් එක කපමු. තවත් සුවිශේෂී අවස්ථාවක් අද. මොකද මේ ඉන්දිකයිගේ වයිෆ්ගේ
බර්ත්ඩේ එක සමරන්නත් අපි අද තීරණය කරා. ඉන්දිකයි වයිෆ් කියන්නේ ඒක නෑනනේ. ඔව්. නෑනගේ බර්ත්ඩේ එක සමරන්න තමයි හදන්නේ. එහෙනම් අපි ඒකත් මේ වෙලාවම සමරමු. ලස්සනටම කේක් හදලා දෙන්න මෙන්න මේ අපේ අක්කා නිසංසලා වික්‍රමරත්න. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සනට කේක් එකක් කරගන්න ඕන නම් කේක් ඇන්ඩ් බේක් පේජ් එකට ගිහිල්ලා බලන්න මෙයා කරපු ලස්සන නිර්මාණ තියෙනවා. ඉතින් ඔයාලටත් කැමති නම් ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම කියන්නත් ඕන මේ අපිට මේ හැම කේක් එකම නොමිලේ සපයන්න ඒක තමයි විශේෂත්වය. එහෙනම් ඔයාලා හැමෝම ගිහිල්ලා නිසංසලාගේ පේජ් එකට ලයික් එකක් දාන්න. morning friends ඔන්න උදේම නැගිට්ටා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නත් තියෙනවා බලමුද පොඩ්ඩක් හොටෙල් චාරයා රිසෝට් එකේ බැල්කනියට ගිහලා view එක කොහමද කියලා
guys ඔන්න සුපුරුපරි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන කෙලිම ආයෙ රූම් එකට ආවා. කෑම ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ. හරිම රසවත් කෑම. ඉතින් ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හොයාගෙන යන ගමනේ අපි අද ආපු ස්ථානයේ තරුපන්ති හොටල් එකක්. හොටල් එක ඇත්තටම මෙතනට එන්න තියෙන්නේ අපි මාතලෙන් ඉඳන් ආපු නිසා පාල්ටුවෙන් එන්ට්‍රන්ස් එක තිබේ. පාල්ටුවෙන් ඇවිල්ලා මාතලෙන් එක්සිට් කරා. මාතලෙන් එක්සිට් කරලා කෙලිම මේ හොටල් එක තියෙන්නේ තිස්ස වැව ගාව. තිස්ස වැව ගාව තමයි තියෙන්නේ කතරගම පාරේ. තිස්ස වැව කිට්ටුමයි තියෙන්නේ. Google Map එකේ ගියවත් චාරයා රිසෝට් ඇන්ඩ් ස්පා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම සුන්දර තැනක්, හරිම ලස්සන හොටල් එකක්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මෙතනට එන්න කියලා. hello. දැන් ඉතින් චෙක් අවුට් වෙන්න කාලේ හරි. ඉතින් මේ සුන්දර පරිසරයක, සුන්දර වටපිටාවක, සුන්දරව ලස්සනව විවේකසුවෙන් දවසක් ගත කරා. ඇත්තටම හරි සතුටින් දවස ගත කරා. හොඳට එන්ජොයි කරා. ඉතින් කියන්න තියෙන්නේ මේ චාරයා රිසෝට් එකට එන්න ඔයාලත්. මම එන්න කියලා ආරාධනා කරනවා. හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් ඇවිල්ලා සතුටින් දවසක් ගත කරන්න. ඉතින් ඒ වගේම කියන්න ඕන මගේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා help එකක් දෙන්න. ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඉතින් මේ සුන්දර පරිසරයට සමු දෙන්න සූදානම. හැමෝම ප්‍රවේශමෙන් සතුටින් ඉන්න. හැමෝටම ජය වේවා.